දැන් කාලයක් තිස්සේ මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරද්දී සර්විස් එක පාවිච්චි කරද්දී මොකද වෙන්නේ? හුඟක් කට්ටියට ඒක විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසයක් ඇති වුණාම සමහර ඉන්නවා දැන් මේක අලුත් දෙයක් මගේ ජීවිතේටත් මේක ගත්තොත් හොඳයි මේක අත්දැක්කොත් හොඳයි කියලා. අන්න එහෙමකට අපි කියනවා early majority කියලා. 34ක් විතර දෙනා මෙන්න මේ කුලකයට තමයි අයිති වෙන්නේ early majority කියන කට්ටියට. හැබැයි early majority එකෙන් පස්සේ වෙන්නේ කාලයක් ගියාට පස්සේ product එක grow වෙන්නේ නැහැ. හැබැයි market එක ටික ටික decline වෙනවා. අන්න ඒ කාලයක් තිස්සේ මේ product එක දැන්ට තියෙනවා. මීට ඉස්සෙල්ලා පාවිච්චි කරලා නැහැ. හැබැයි අපිටත් දැන් පාවිච්චි කරන්න පුළුවන් අවදානම අඩුයි කියලා හිතලා අවදානම් වැඩි ගන්න කැමති නැති පිරිස් හැබැයි අලුත් දෙයක් අත්දකින්න කැමති කට්ටිය ඒ ප්‍රොඩක්ට් එක ගන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ට අපි කියනවා late maturity. උදාහරණයක් විදිහට Facebook වගේ එකක් ගත්තොත් 2006 ඒ කාලේ ආරම්භක ෆේස් එකේ ඒක වැළඳගත්තේ ඉනෝවේටර්ස්ලා උනේ ටීනේජ් කට්ටිය, යං කට්ටිය. ඊට පස්සේ කාලයත් එක්ක early adapters ට යාළුවෝ ගත්තේ අපි උනත් තමන්ගේ යාළුවෝ පාවිච්චි කරනකොට ඒක පාවිච්චි කරන්න බලාපොරොත්තු අත්දකින්න සූදානම් වුණා. ඒ වගේම තව කාලයක් යද්දී ඒක මොකද දෙනෙක් පාවිච්චි කරන්න ගත්තා. හැබැයි දැන් ඔයගොල්ලෝ ගත්තොත් එහෙම සමීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා Facebook කියන එක දැන් අලුත් ඇයි ටීනේජර්ස්ලට එච්චර ඇට්‍රැක්ටිව් නෑ. ඒගොල්ලෝ Facebook එකෙන් එළියට